ඉතින් ඔයාලා අද පිළිගන්න මැඩියන් ස්ටුඩියෝ channel එකට සාදරයෙන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒක තමයි අලුත් Google account එකක් හදන්නේ කොහොමද සහ ඒ account එකෙන් අලුත්ම YouTube channel එකක් නිවැරදිවම 2025ට ගැලපෙන්න හදන හැටි සහ ඒ YouTube channel එක පවත්වාගෙන යන්න දැන් අපි ඒකට වීඩියෝස් දාන්න ඕනේ. අන්න අප්ලෝඩ් කරන හැටි තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි ඒකට ඉස්සෙල්ලම Google account එකක් හදා ගන්න ඕනේ. ඒක නිසා අපි මේ විදිහට ඔයාලගේ settings app එක open කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මේ විදිහට පහළට යන්න. ඔයාලට පහළට ගියාට පස්සේ පේනවා ඇති මෙන්න මෙතන Google කියලා එකක්. මෙන්න මේක. මෙන්න මේ ක්ලික් කරගන්න. හරි. දැන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මෙතනින් මේ උඩ තියනවා නේද එක? අන්න ඒ ක්ලික් කරන්න. හරි. දැන් මෙතන තියෙනවා මගේ මම හදපු Google accounts. ඉතින් දැන් අපිට අලුත් එකක් හදා ගන්න ඕනේ. ඒක නිසා මෙන්න මෙතනින් add another account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ විදිහට checking info වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ password එක හරි fingerprint එක හරි ඉල්ලා මෙන්න මෙතන password එක fingerprint එක හරි දෙන්න. හරි මම දුන්නා. ඊට පස්සේ මෙතන ටික වෙලාවක් යනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ වගේ ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. මෙන්න මෙතනක් තියෙනවා create account කියලා. මෙන්න මේ create account කියන එක තමයි ඔයාලා ක්ලික් කරන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති for my personal use කියලා. මෙන්න මේක තමයි ක්ලික් කරගන්න ඕන. හරි. දැන් මේ ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාගේ YouTube channel එකට හරි account එකට account එකේ user name එක තමයි මෙන්න මෙතන ගහන්න ඕන. ඉතින් මම මගේ ගහ ගන්නවා. දැන් මම මගේ user name එක මෙතනින් search කරගත්තා. ඊට පස්සේ මෙතන පහළ තියෙන මෙන්න මෙතන next කියලා බටන් එක මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් load වෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයාගේ year එක ගහ ගන්න ඕන. day එක ගහ ගන්න month එක ගහ ගන්න. මම කලින් ගහන් තියාගත්ත නිසා තමයි මේ විදිහට වෙන්නේ. නැත්නම් ඔයා මෙතන මේ විදිහට ක්ලික් කරලා ඔයාගේ year එක ගහ ගන්න. day දිනේ ගහ ගන්න මාසේ ගහ ගන්න. ඊට පස්සේ මෙතන යට තියෙනවා gender එක තෝරන්න. ඒ කියන්නේ ගෑනුද පිරිමිද කියලා. මම male නිසා මම මෙතන male දාගත්තා. ඔයාලා female නම් male නම් එතන ඒ විදිහට තෝරගන්න. මෙතන year එකට දාන්න ඕන ඔයාලා 1900 ගාණක් 2000 ගණන් දැම්මට පස්සේ ඒවා වැටෙන්නේ නැහැ. හරි. ඉතින් දැන් මෙතන මේ ටික හරි. ඊට පස්සේ මෙතන next කියන එක දෙන්න. මෙතන පල්ලෙහා තියෙනවා next කියලා එකක්. එන්න එක දෙන්න. හරි. ඊට පස්සේ මේ විදිහට load වෙලා මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. මෙන්න මෙතන options තුනක් පේනවා ඇති ඔයාලට. පළවෙනි ඒ කියන්නේ Google එකෙන්ම දීපු Gmail දෙකක් තමයි 1යි 2යි තියෙන්නේ. තුන්වෙනි එක තියෙනවා create your own Gmail address කියලා. ඒ කියන්නේ ඔයාලට මේ උඩ තියෙන දෙකෙන් එකක් ඒ කියන්නේ මේ දෙකෙන් එකක්වත් හරියන්නේ නැත්නම් ඔයාලට වෙන විදිහකට ඒ කලින් නම දාලා ඉස්සරහට දාලා හදාගන්න ඕන නම් මෙන්න මෙතන create your own Gmail address කියන එක දෙන්න පුළුවන්. මට නම් එහෙම ඕනේ නැති නිසා මම දෙවෙනි එක දෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට load වෙනවා. හරි. දැන් මෙතන තමයි වැදගත්ම දේ. මෙතන තමයි ඔයාලගේ මේකට දෙන password එක ගහන්න ඕන. ඒ කියන්නේ මෙතන අකුරු හරි ඉලක්කම් ඕන විදිහකට මෙතන මේ letters 8කට වැඩියෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ඔයාලා හොඳ strong password එකක් දාගන්න. අකුරු ඉලක්කම් ඔය ඒ වගේ ඕන දෙයක් තියෙන එකක් දාගන්න. හරි. දැන් ඉතින් මම මෙතන මගේ එක ගහ ගන්නවා. මගේ password එක ගහගත්තා. ඔයාලට ඔයාගේ password එක ගහගෙන මෙන්න මෙතන යට තියෙන next button එක දෙන්න. හරි. ඊට පස්සේ මේ වගේ ආයි load වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි මගේ මම අලුතෙන් හදපු Gmail account එක. ඒක ඊට පස්සේ මේක දැන් හරිනේ. ඊට පස්සේ මෙතන next කියන එක දෙන්න යට තියෙන. ආයි මේ වගේ load වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන පහළටම යන්න. පහළටම ගියාට පස්සේ මෙතන more option ගියාට පස්සේ ඔයාලට ඒක කියලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන I agree කියලා තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. හරි. දැන් ඊට පස්සේ මේ වගේ load වෙනවා. හරි. දැන් අපි අපේ ඒ Google Gmail address එක හරි හදාගෙන ඉවරයි. Google account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට දැන් අපිට මෙතන allow දෙන්න තියෙනවා. ඊට පස්සේ මේ වගේ ආයි checking info ඇවිල්ලා මෙතන done දෙන්න එනවා. හරි. මෙතන ආයි අපේ fingerprint එක හරි ඔයාලගේ password එක හරි ඉල්ලලා ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. දැන් අපේ
account එක හැදිලා ඉවරයි. මෙන්න මෙතනින් ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඒක හැදිලාද කියලා. මෙන්න මේ විදිහට මම යනවා එතනින්. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මගේ හදාගත්තු account එක මෙන්න මෙතන තියෙනවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ අපිට මෙන්න මේකෙන් YouTube channel එකක් හදන එක. හරි දැන් ඉතින් අපි ඒකට හදන්න YouTube එකට යන්න ඕන. හරි ඉතින් අපි YouTube channel එක හදමු. මේක හදන්න නම් ඔයා මේ විදිහට YouTube web එක open කරගන්න. දැන් මම open කරගන්නවා. හරි ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලා එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාගේ මෙන්න මෙතන පේන ඇති ඔයාලට U කියලා එකක්. මෙන්න මෙතන. දැන් ඔයාලට channel එකක් තියෙනවා නම් ඒක තමයි මෙතන select කරලා තියෙන්නේ. දැන් මෙතන U කියන එක දුන්නා පස්සේ මෙන්න මේක තමයි මගේ channel එක. දැන් අපි අලුතෙන් හදපු account එකෙන් තමයි channel එක හදන්න යන්නේ. ඒකට මෙන්න මෙතන තියෙනවා උඩ switch accounts කියලා. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට load වෙනවා. මෙතන load වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි එන්නේ. මෙන්න මෙතන උඩම තියෙනවා අපි දැන් switch කරලා තියෙන account එක මගේ YouTube channel එක. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාටම යන්න. දැන් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ යටම තියෙනවා අපි දැන් ටික කලින් හදාගත්තු account එක. දැන් මේකෙන් තමයි අපි YouTube channel එක හදන්නේ. දැන් ඒකට යන්න ඕන. මේකත් මේ විදිහට ක්ලික් කරගන්න. හරි. දැන් මේ account එක switch වුණා. දැන් මේ විදිහට මුලින් ඉඳන් තමයි කියන්නේ YouTube එක අලුතෙන් වගේ තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන U කියන එක select කරන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතනින් ආයෙ ඕනනම් ඔයගේ channel එකට යන්න ඕන. මෙන්න විදිහට ආයෙ switch එකකට ගිහිල්ලා එතනින් මේ ක්ලික් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේක YouTube channel එකක් කරන්න යන්නේ. තාම මේක කරලා නැහැ. ඊට පස්සේ මෙන්න මෙතනින් create channel කියන එකට යන්න. හරි. දැන් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ channel එක create කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයාලගේ පින්තූරයක් දාගන්නවා නම් පින්තූරයක් දාගන්න. මම නම් දැම්ම දාගන්නේ නැහැ. මෙන්න මෙතනින් ඔයාගේ YouTube channel එකේ වෙනම නමක් ගහගන්න පුළුවන්. දැන් මම මගේ නම ගහ ගන්නවා. මගේ YouTube channel එකේ මට ඕන නම ගහ ගන්නවා. ඔයාලත් මේ විදිහට වගේ නම ගහ ගන්න. උපරිම අකුරු 50ක නමක් විතර ඔයාලට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට save කියන එක දෙන්න. හරි. දැන් අපේ නම මගේ නම ගහගත්තා. ඊට පස්සේ මෙතන handling එක ඕනනම් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මම වෙනස් කරන්න යන්නේ නැහැ. මේ විදිහට handle ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් handling වෙනස් කර ගන්න පුළුවන්. මම නම් වෙනස් කරන්නේ නැහැ. මට මේක අවුලක් නැති නිසා මම මේක save දෙනවා. හරි. දැන් අපේ ඒ ටිකේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ මෙතනින් create channel කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මේ වගේ load වෙනවා. හරි. දැන් අපේ channel එක create වෙලා ඉවරයි. දැන් මේ U කියන එකට ගිහින් බලන්න පුළුවන් ඔන්න. අන්න දැන් අපේ channel එක create වෙලා ඉවරයි. හරි. දැන් පේනව නේද channel එක create වෙලා තියෙන්නේ. අපිට දැන් මේකට වීඩියෝ දාන්න ඒවා තමයි මෙතන ආයි ඔයාලගේ අර කලින් ඒවා වැරදුනා නම් මෙන්න මේ විදිහට මෙතනින් හදා ගන්න පුළුවන්. දැන් මෙතන description එකක් එහෙම වුණත් ඔයාලට දා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම දානවා. හරි. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා done කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. හරි. description එක දැන් අඩ් වුණා. දැන් අපි බලමු මෙන්න මෙහාට ගිහිල්ලා description එක මෙතන පෙන්නනවද කියලා. හරි. දැන් මෙතන පේනවාදී මම දැන් මේක මෙන්න මෙතන description එක පෙන්නනවා. හරි. දැන් මේකට ඊට කරන්න තියෙන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරන එක. හරි. දැන් අපි බලමු කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියලා. දැන් අපි බලමු කොහොමද වීඩියෝ එකක් ඔයාගේ අලුතෙන් හදපු YouTube channel එකට පළවෙනි වතාවට අප්ලෝඩ් කරන්න කියලා. ඒකට මෙන්න මේ විදිහට ඔයාගේ YouTube app එක open කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන U කියන එකට යන්න. ආයි මෙතන channel එකට යන්න. මම නම් දැන් මගේ channel එකට logo එකක් දාගත්තා. ඔයාලත් දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන create කියලා තියෙනවානේ දන්නේ ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට ටිකක් දීලා දෙන්න. මෙන්න මෙතනින් ඔයාලා දැන් මම නම් දාන්න යන්නේ short video එකක්. ඒ නිසා මෙතන create a short කියන එක දෙන්න. දැන් මෙහෙම වීඩියෝ කරලා හදන්නත් පුළුවන්. හරි. ඊළඟට මේකට දැන් වීඩියෝ එක ඇඩ් කරගෙන යන්න. ඒක නිසා මෙතන පහළ තියෙන ඇඩ් කියන එක දෙන්න. ඊට පස්සේ මම මෙතනින් උඩින් වීඩියෝ එක සිලෙක්ට් කරගෙන මෙතන next කියන එක දෙනවා. next කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යට තියෙන done කියලා එක කන්නේ ක්ලික් කරලා ඊට පස්සේ මෙතන process වෙනවා ටික වෙලාවක්. හරි. ඊට පස්සේ මෙතන හරි icon එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මම මේකට සින්දුවක් ඇඩ් කරගත්තා. මම මේකට දැන් සින්දුවක් ඇඩ් කරගන්නවා. මම මෙතන add sound කියන එක දෙනවා.
ඊට පස්සේ මෙතනින් අලුතෙන් සවුන්ඩ් එකක් මම දෙනවා මෙන්න මේ විදියට ඕනේ සවුන්ඩ් එකක්. ඊට පස්සේ මේක මෙතනින් නිල් පාට එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන next කියලා දිනන මෙන්න මේක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත්ම දේ කරන්න තියෙන්නේ. මෙතන තමයි ඔයාගේ ටයිටල් එක ගහන්න ඕන. දැන් මම මේ විදිහට මගේ ටයිටල් එක ගහ ගන්නවා. ඔයාලට කැමති ටයිටල් එක ගහ ගන්න පුළුවන්. හරි දැන් මේ විදිහට ඔයාලට යට පේන ඇති මෙතන song music love අන්න ඒ වගේ ටිකක් තියෙන. මෙන්න මේවා තමයි YouTube එකෙන් දීපු ඒවා. මේවා දැම්මට පස්සේ ඔයාගේ short වල views යනවා වැඩි වෙනවා. මම ඉතින් දෙනවා ටිකක්. උඩින් මෙතන අකුරු 100යි ගහන්න පුළුවන්. දැන් මම මෙතනට ගැහුවා. හරි මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන visibility කියලා එකක්. ඒ කියන්නේ බලන්න පුළුවන් බෑ අන්න ඒක. visibility ඊට පස්සේ මෙතන මම public දාලා තින්නේ අන්ස්ටර් දැම්ම බලන්න බෑ. ඊට පස්සේ මෙතන private දැම්මොත් ඔයාලට විතරමයි බලන්න පුළුවන්. හරි දැන් මම මේක හැමෝටම බලන්න ඕන නේ. ඒ නිසා මම මෙතන public දාලා මෙතන back කරලා ඊට පස්සේ මෙතන location කියන එක දෙන්න. මෙතන ගහන්න ඕන ඔයාගේ ඒ කියන්නේ ඔයා ඉන්න ප්‍රදේශය හරි දැන් මම ගන්න මගේ ප්‍රදේශ නෙවෙයි ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මෙතන ශ්‍රී ලංකා කියලා ගහන්න. ගියාට පස්සේ මෙන්න මෙතනින් උඩින් එනවා ශ්‍රී ලංකා කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතන select audience කියන එක දෙන්න. ඊට පස්සේ මම audience කියන්නේ මේක ඔයා පොඩි ළමයි වෙනුවෙන් නෙවෙයි හදන්නේ. පොඩි ළමයි වෙනුවෙන් හැදුවොත් එහෙම මෙතන උඩ එක දෙන්න පුළුවන්. පොඩි ළමයි වෙනුවෙන් නෙවෙයි හදන්නේ. ඒක නිසා මෙතන යට එක තමයි දෙන්න ඕන. යට එක දීලා මෙන්න මෙතන back වෙන්න. හරි දැන් අපි එතනින් කරන්න ඕන දේවල් ටික කරලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් එතන අපේ නැති upload short කියලා මෙන්න මේක දෙන්න. හරි දැන් මෙතන C වීඩියෝ තියෙන මේක දෙන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති එතන මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. දැන් ප්‍රිපෙයාර් වෙලා එතනින් අප්ලෝඩ් වෙනවා. හරි දැන් මේක අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මේක ප්‍රොසෙස් වෙනවා. 100 ගණන් ප්‍රොසෙස් වෙලා මේක අපිට ඊළඟට බලන්න පුළුවන්. හරි දැන් මේක 100 ප්‍රොසෙස් වෙලා ඉවරයි. අපි බලමු. හරි ඊට පස්සේ මේක ප්‍රොසෙස් වෙලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ready to watch කියලා එනවා. මෙන්න මෙතනින් ගිහලා ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. හරි දැන් මේක තමයි මම දාපු වීඩියෝ එක. දැන් මේක ඉතින් ඔයාලගෙන් ලයික් එකක් දෙන්න දාගන්න. මම මේ ලයික් එකක් දාගෙන ඔයාලට ඕන කමෙන්ට් එකක් මෙතනින් දාගන්න පුළුවන්. මම ඉතින් කමෙන්ට් එකකුත් දාගන්නවා. හරි දැන් ඒක දාගෙන ඉවරයි. හරි දැන් ඔයාලට මේක මේ විදිහට රිසෙට් කරලා බලන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ආයි ෂෝට් විදිහටම යනවද කියලා. හරි දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙනවා. හරි ඉතින් දැන් ඔයා අද වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් මගේ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න comment කරන්න. එහෙනම් හැමෝටම goodbye.